හායි ඔයාලා හැමෝටම කොහොමද? මේ තියෙන්නේ හිල්ටන් හොටෙල් එක. ඔයාලා හැමෝම දන්න කොළඹ තියෙන හිල්ටන් හොටෙල් එක. ඉතින් අපි ගියේ ක්‍රිස්මස් කාලේ හරිම ලස්සනට ඩෙකොරේට් කරලා තිබ්බ. ඔයාලට බලන්න පුළුවන්. අපි නම් ඇත්තටම ගියේ ලන්ච් බුෆේ එකට. ඒකේ ලන්ච් බුෆේ කියන්නේ ග්‍රේස් කිචන් කියලා තමයි එයාලා කියන්නේ. එතකොට ඕකේ තියෙනවා ගොඩාක් ලස්සන ඩෙකොරේෂන්ස්, ක්‍රිස්මස් ට්‍රීස් ගොඩාක් තිබ්බා. එක විදිහට හරිම ලස්සනයි. ඔයාලා ගියා නම් දකින්න ඇති. මම වීඩියෝ එක ගේන්න චුට්ටක් පරක්කු වුණා. හරි. ඉතින් ඔය තියෙන්නේ අපිට එකටම එන්ට්‍රන්ස් එකෙන් ගියාම හම්බෙන ඩිෂස් ටික. එයාලගේ කුසින්ස් ගොඩාක් තිබුණා. එක කන්ට්‍රීස් වල වගේම එක කෑම ජාති ගොඩාක් තිබුණා. ඔයාලට පේනවා ඇති ඔය සීෆුඩ් කෝන එක සහ මීට් ජාති, සැලඩ්ස් වර්ග ගොඩක් තිබුණා. ඔය තියෙන්නේ ඔයාලා හැමෝම ආස සුෂි කෝන එක. ඉතින් මම try කරලා තියෙන තැනුත් එක්ක හිල්ටන් එකේ තමයි ඇත්තටම රසටම සුෂිස් හදලා තිබුණේ සහ මට ගොඩක්ම සෙට් වුණේ. මේ තියෙන්නේ ශ්‍රී ලංකන් කෝණයක අච්චාරු වර්ග අපේ සිංහල විදිහට ගොඩාක් කෑම වර්ග යාලගා හදලා තිබුණා. පටු මෝජු, පරිප්පු, මස් වර්ග, එතකොට බත් ඕනම විදිහකට පොල් සම්බෝල, ඒ හැම දෙයක්ම ෆොරින කෙනෙක්ට වගේ ආවම හොඳට එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් විදිහට එයාලා ශ්‍රී ලංකන් කෝණ එක හදලා තිබුණා. ඉතින් ඔයාලට පේනවා ගොඩාක් ජාති එයාලා දාලා තියෙනවා ශ්‍රී ලංකන් කෝණ එකට. ඉතින් මම ඇත්තට මේ මගේ පළවෙනි වීඩියෝ එක. ඉතින් මම බොහොම පොඩි ප්‍රමාණයක් තමයි වීඩියෝ කරගෙන තියෙන්නේ. හරි, මේ පැත්තට આવොත් එයාලගේ ජූසස් තියෙනවා. ඒ වගේම මේ තමයි එයාලගේ ඩෙසර්ට් කෝණ එක. මේ තියෙන්නේ අපි try කරපු කෑම වර්ග. එතකොට පීසා, ලසාඤ්ඤා සහ තව ගොඩාක් දේවල් එයාලගේ තිබුණා. මම කලින් කිව්වා වගේ මේ මගේ පළවෙනි වීඩියෝ එක. ඉතින් සපෝට් එකක් දෙන්න. මම ඉස්සරහට ඔයාලට මීට වඩා හොඳ ක්වොලිටි එකකින් අපි යන තැන් ඔයාලට අරන් ඉන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් like, subscribe, comment කරලා මට සහයෝගයක් දෙන්න. මේ තියෙන්නේ අපි ඊළඟ කෝණකින් try කරපු කෑම වර්ග. ඉතින් මේකේ සීෆුඩ් වර්ග, සැලඩ්ස් වර්ග, එතකොට බන් වගේ පොඩි අයිටම්ස් ඒවා තිබුණා. ඉතින් අපි try කරේ ওই ටික. අනිත් එක තමයි එයාලගේ කියන්න ඕනේ එයාලගේ ඩ්‍රින්ක්ස් වර්ග තිබුණා ජාති 3කින්. අයිස් ටී, ලෙමන් ජූස් සහ මික්ස් ෆෘට් කියන ජූසස් 3 තමයි තිබුණේ. ඇත්තටම හොඳ පරාසයක කෑම ජාති ගොඩාක් තිබුණා. ඉතින් ඔය තියෙන්නේ පළවෙනි කෝණ එකෙන් අපි try කරපු කෑම වර්ග ටික. ඊළඟ කෝණ එක තමයි සුෂි කෝණ එක. ඉතින් ඔය තියෙන්නේ අපි සුෂි කෝණයකින් try කරපු ඒවා ටික. අපි බොහොම පොඩි ප්‍රමාණයක් තමයි ඇත්තටම try කරේ. එයාලගේ තව ගොඩාක් ජාති තිබුණා. ඔයාලට කලින් වීඩියෝ එකේ දකින්න ඇති. ඉතින් මේ තියෙන්නේ මීට් කෝණ එකකින් ගත්ත කෑම ජාති ටිකක්. boiled vegetables, chicken, beef, එතකොට අනිත් හැම ගොඩාක් ජාතිවල මීට් වර්ග තිබුණා. එතකොට එයාලගේ විශේෂයෙන් කියන්න ඕනේ අපි හරක් මස් වගේ උයනකොට අනිවාර්යෙන් හොඳටම පිසගෙන තමයි අපි ආහාරයට ගන්න ඒවා. හැබැයි ෆොරිනර්ස්ලා වගේ නම් එයාලා බොහොම රෝ මට්ටමින්, ඒ කියන්නේ බොහොම අඩු ප්‍රමාණයක් තමයි පිසලා ආහාරයට ගන්නෙ. ඉතින් ඒ විදිහට ඒ එක්ස්පීරියන්ස් එක අපිට ගන්න පුළුවන් විදිහට එයාලා එතන ලයිව් ස්ටේෂන්ස් දාලා අපිට අවශ්‍ය ප්‍රමාණයෙන් අවශ්‍ය මීඩියම් එකෙන් අපිට මස් වර්ග ගන්න අවස්ථාව සැලසලා දීලා තිබුණා. ඉතින් එයාලගේ සුප් වර්ග තිබුණා සහ සුප් වලට සයිඩ්ස් වර්ග වගේක් තිබුණා, බන් වර්ග ඒ වගේ ಜಾති. අනිත් දේ තමයි විශේෂයෙන් කියන්න ඕනේ එයාලගේ ඩෙසර්ට්ස් කෝණ එක. ඉතින් එයාලගේ ලොකු වෙරයිටි එකක් තිබුණා. මම ලොකු වීඩියෝ ගොඩාක් අරගෙන තිබුණේ නැහැ. ඒකට සමා වෙන්න. ඉතින් පළතුරු වර්ග, එතකොට ජෙලි වර්ග සහ විශේෂයෙන්ම කේක් වර්ග
ගොඩාක් තිබුණා. එතකොට මැකරෝන් සහ පැණි රස ජාති ගොඩාක් තිබුණා එයාලගේ ඩෙසර්ට්ස් වල. ඇත්තටම අපි එදා දවසේ ගියේ අපේ ඇනිවර්සරි එකක් සෙලිබ්‍රේට් කරන්න. ඉතින් ඔයාලටත් පුළුවන් කලින් දැනුම් දීමක් කරලා එයාලගේ රිසර්වේෂන් එක දානකොට එයාලගෙන් ඉල්ලන්න ඔයාලගේ බර්ත්ඩේ එකක් හරි ඇනිවර්සරි එකක් හරි තියෙනවා නම් ඒ වෙනුවෙන් කේක් එකක්. ඉතින් ඒකට කිසිම එයාලා අය කිරීමක් කරන්නේ නැහැ. ඒ වගේම තමයි කේක් එක ප්‍රසන්ට් කරනකොට එයාලා ලස්සනට ගිටාර් එකක් ප්ලේ කරන ගමන් කන්ග්‍රැචුලේෂන්ස් සෝං එක කීකේ තමයි අපිට කේක් එක ඇත්තටම ගෙනල්ලා දුන්නේ. ඒක ඇත්තටම අලුත්ම එක්ස්පීරියන්ස් එකක් සහ ඒක වෙනමම අත්දැකීමක්. ඉතින් ඔයාලත් යන්න අනිවාර්යෙන්ම. අනිත් දේ තමයි මෙයාලගේ කොෆි මැෂින් එකක් තිබුණා. ඉතින් අපිට ඕන විදියට කොෆිස් හදාගන්න අපිට chance එක තිබුණා. මම අනිත් බුෆේස් වල ඇත්තටම දැකලා නැහැ. එහෙම බුෆේ එකටම කොෆි මැෂින් එකක් තියලා තියෙනවා. එක්කෝ අපි අමතර ගෙවීමක් කරලා තමයි ඒවා ලබා ගන්න ඕනේ. ඉතින් මෙයාලගේ එහෙම එකක් තිබුණේ නැහැ. අපිට ඒ වෙලේ ඇත්තටම බොහොම පහසුවෙන් කොෆි හදාගන්නම එයාලා අවස්ථාව ලබා දීලා තිබුණා. මම දැන් ඔයාලට කියන්නම් අපිට මේකට ප්‍රයිසස් කොහොමද උනේ කියලා. එක්කෙනෙක්ට රුපියල් 8888ක මුදලක් තමයි මේ බුෆේ එකට යන්නේ. ඉතින් යනවා නම් කලින් රිසර්වේෂන් එකක් දාලා Taman යන අදාළ දිනේට බුකින් කරලා තමයි යන්න ඕනේ. නැත්තම් එයාලගේ ෆුල් වෙලා තිබුණොත් ඔයාලට එදාට බුෆේ එකට එන්ට්‍රන්ස් එක හම්බෙන්නේ නැහැ. අපි ගියේ එයාලගේ ලන්ච් බුෆේ එකටනේ. ඉතින් ලන්ච් බුෆේ එක ඕපන් වෙලා තියෙන්නේ දවල් 12 ඉඳලා 2:30 වෙනකන්. ඒ වෙලාව ඇතුළත ඔයාලට ගිහිල්ලා ඕනම කෑම ජාතියක් ඉතින් එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. මේ වීඩියෝ එක අවසාන වෙනකම් බැලුවට ඔයාලට ගොඩක් ස්තුතියි. ඉතින් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න මගේ channel එක. ඉස්සරහටත් මේ වගේ වීඩියෝස් මම ඔයාලට අරගෙන එන්නම්. ඉතින් මගේ අඩුපාඩු මොනවා හරි තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න, මට සපෝට් එකක් දෙන්න.